guys, welcome to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ හැමෝම වෙනද වගේම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට එකතු කරගන්නවා. Guys, මට අද හම්බුණා gift එකක්. මේක ඇවිල්ලා මගේ first gift එක මට page එකකින් හම්බෙච්ච. ඉතින් මට හිතුවා ඒක share කරගන්න ඕනේ කියලා. gift එක ගැන කිව්වොත් මට හම්බුනේ study planner එකක්. tada! මේ තියෙන්නේ මට හම්බෙච්ච gift එක. මට මේ පොත හම්බුනේ Little Lines කියන TikTok page එකකින්. ඉතින් අපි මේක open කරලා බලමු. මං ඉල්ලපු විදිහට මං customize කරගත්ත විදිහට මගේ පොත ඒ විදිහටම තියෙනවද කියලා. ඇත්තටම කිව්වොත් මේක මට මගේ ජීවිත කාලේ පුරාවටම අමතක නොවන සිහිවටනයක්. මොකද මේක තමයි මට හම්බෙච්ච පළවෙනි gift එක page එකකින්. ඉතින් මට මේක කවදාකවත් අමතක වෙන්නේ නැහැ. wow, nice. මේ තියෙන්නේ මගේ පොත. මේ තියෙන wallpapers ටික. අපි ඒක ඊළඟට බලමු. ඉස්සෙල්ලාම පොත බලලා ඉන්න. මට පොත බලන්න තමයි හදිස්සියේ. මේක මම මට කැමති විදිහට කස්ටමයිස් කරගත්ත gift එකක් වුණත් ඒ අක්කා මට කිව්වා නංගි ඔයා කැමති ෆොටෝස් ටිකක් මට එවන්න මම ඒවා දාලා ඔයාට ලස්සන ස්ටඩ් ප්ලෑන් එකක් හදලා දෙන්නම් කියලා. මේ pages දෙකම cover pages දෙකම තෝරලා යවුවේ මම හිතනවා මම ඒක ලස්සනට තෝරලා තියනවා කියලා. my study planner 26 and එකක් තියෙනවා. එතකොට මගේ vision board එක මට මෙතන ලියා ගන්න තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා A level exam එකටම හදපු පොතක්. ඉතින් ඒකේ තියෙනවා අපේ exam එක count down කරන්න. exam එකට තියෙන දින මෙතන එකින් එක නම් වෙදි කපාගෙන යන්න තියෙනවා. mood tracker එකක් තියෙනවා. අය sleep tracker එකකුත් තියෙනවා. ඇත්තටම ගොඩක් නිින්ද යන මම වගේ කෙනෙක්ට මේක ගොඩක් වටිනවා. අය past paper වලට වෙනම pages තියෙනවා. ඔයාලගේ මාසේ කරන්න හිතාගෙන ඉන්න දේවල් ඒවා ටික මේකේ ලියන්න පුළුවන්. next weekly planner තියෙනවා. රෑ 12 ඉඳන් ආපහු රෑ 12 වෙනකම් පැය 24කට මෙන්න මේ විදිහට columns බෙදලා මෙන්න මේ විදිහට අපි වැඩ කරන වෙලාව විනාඩි ගානක් එක්ක අපිට track කරන්න පුළුවන්. ඊපස්සේ to do list තියෙනවා. කොළවල to do list ලියන්න ඕනේ. මෙන්න මේ විදිහට to do list අපිට ලියා ගන්න පුළුවන්. මේ පොතේම දවසක් සම්පූර්ණ වෙද්දි මේ page එක සම්පූර්ණ වෙන්න ඕනේ. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඇත්තටම thank you so much Little Lines. මට මේ වගේ ලස්සන පොතක් හදලා දුන්නට මේක හරිම ලස්සනයි. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන study planner, wallpapers, vision boards කැමති හැම දෙයක්ම ඔයාලා කැමති විදිහට customize කරගෙන හදාගන්න ඕනේ නම් මේ පල්ලෙහා තියෙන WhatsApp number එකට message එකක් දාන්න. hello guys, දැන් වෙලාව ඇවිල්ලා රෑ 7:33යි. දැන් මට තියෙනවා chemistry class එකේ recording එකක් බලන්න. මේක මම live බලපු class එකක්. හැබැයි මට tute එක චුට්ටක් පරක් වුණා. ඒකින්ද දැන් tute ටික සම්පූර්ණ කරන ගමම lesson එකත් බලන්න තමයි හදන්නේ 2x විතර දාලා. එතකොට මට note එකත් සම්පූර්ණ කරන ගමන් අයිත් පාඩම චුට්ටක් ඉක්මනට අහගෙන ගිය හැකි.
කාලා මගේ වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ මං අපේ අම්මගේ බර්ත්ඩේ එකට දෙන්න gift එකක් හොයන්න ගත්තා. මොකද අපේ අම්මගේ බර්ත්ඩේ එක එනවා ඊළඟ සතියේ. ඉතින් එයාට මොන හරි දෙන්න ඕනේනේ. ඒ හින්දා මං චුට්ටක් හොයලා බැලුවා මොනවාද අම්මගේ බර්ත්ඩේ එකට දෙන්න පුළුවන් gift වලට තියෙන්නේ කියලා. උදේවරුේ මට ෆිසික්ස් ක්ලාස් එක තිබ්බා. දැන් ෆිසික්ස් ක්ලාස් එක ඉවර වෙලා මම ටිකක් රීෆ්‍රෙෂ් වෙලා දැන් හදන්නේ මට තියනවා බලන්න රෙකෝඩින්ග්ස් වගේක් කෙමිස්ට්‍රි වල. ඒ ටික බලලා ඉවර කරගන්න ඕනේ. එහෙනම් දැන් මම රෙකෝඩින්ග්ස් ටික බලලා මගේ නෝට්ස් ටික කම්ප්ලීට් කරගන්න තමයි හදන්නේ. In someone's day, a little help goes a long way. A simple word can heal a heart. Kindness is the perfect place to start. It doesn't take much, it's easy to do. A little kindness comes back to you. Kindness starts with you and me. It's the way the world should be. Helping hands and hearts so true. Making magic in all we do. Kindness starts with you and me. Spreading love for all to see. Every little act, big or small, can make a difference for us all. Sharing toys with a friend in need. Giving love through every deed. Saying thank you and please out loud makes the world a better crowd. It doesn't take much, it's easy to do. A little kindness comes back to you. Kindness starts with you and me. It's the way the world should be. Helping hands and hearts so true. Making magic in all we do. Kindness starts with you and me. Spreading love for all to see. Every little act, big or small, can make a difference for us. Hi guys, good morning. So අද තියෙනවා මොනවාද ජෙනටික්ස් බයෝවල තියෙන පාඩම් ටික ගත්තාම ඒ පාඩම් වල මට සාපේක්ෂව මේ ටිකක් අමාරු පාඩමක් තමයි ප්‍රවේණ විද්‍යාව කියන්නේ. The sun was low, the breeze was kind. You held my hand, we lost all time. I still remember that cafe light. Your laugh was soft in the golden light. Old records played our favorite tune. Ooh, the world was ours that afternoon. Back to that day, I wanna rewind to smiles we left in yesterday's sky.
එළියට එළිය මේසෙට වෙලා වැඩ කරන්න කියලා. මොකද මම මේ දවස්වල හරිම ආසයි එළිය වැඩ කරන්න. ඇයි දන්නවද? මේ දවස්වල එච්චර අවුවක් වැටෙන්නෙත් නැහැ. අර නිකන් වැහි අඳුරක් එක්ක වගේ තියෙන අහසක් නේ තියෙන එක. මම මේ ක්ලයිමේට් එකට මාර මාසයි. ඉතින් ඔයාලව ජොයින් කරගන්න හිතුණා මේ වීඩියෝ එකේ මාත් එක්ක වැඩ කරන්න. ඔයාලත් ආස වෙයි කියලා මං හිතුවා. මන් දන්නවා දැන් ඔයාලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මම ඇඬුවේ කියලා. ඔයාලා හිතන්නේ ඇයිද කියලාද? කමෙන්ට් එකක් විදිහට දාන්න බලන්න. මං අඬන්න හේතුව ඔයාලා හිතන විදිහට හරිද? මං ඇත්තම හේතුව වීඩියෝ එකේ ඊළඟ හරියෙන් කියන්න තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා. හරි. ඉතින් අපි රෑ වෙලා පොඩි ගමනක් ගියා ළමයි. ගිහිල්ලා එද්දී 9 විතර වුණා. 9ට විතර ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා මම වැඩ පටන් ගනිද්දි 10:45යි. මට අද මාරම සතුටු සහ මාරම පුදුම සහගත දවසක්. ඇත්තටම අද දවසල මාරයි. මට නම් හිතා ගන්න බෑ කොහොමද මෙහෙම වුනේ කියලා තාමත්. මොකද අපේ ගෙදරට අලුතෙන් තවත් සෝමාචිකෙක් ආවා. ඉතින් අපි ගෙනාවා තව අලුත් බලු පැටියෙක්. මං එයාව ඔයාලට හෙට පෙන්නන්න. හෙට කොටසෙන් මට එයාගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න බැරි වුණා. මොකද එයාව ගෙනාපු අලුතමනේ එයාව චුට්ටක් හුරු කරන්න ඕන ගෙදරට. දැන් නම් මට හරිම නිදිමතයි. එහෙනම් guys bye. හෙට උදේට හම්බෙමු. Hi guys, good morning. ඉතින් තවත් අලුත් දවසක්. බලමු අද දවස කොහොමද වෙන්නේ කියලා. මට තව අද දවසේ අපේ ගෙදර අලුත් යාළුවෙකුත් ඉන්නවා. ඉතින් බලමු අද දවස කොහොමද වෙන්නේ කියලා. අහම ඉන්න. But it's you that wakes me up. Every little smile you give me
feels like more than enough. We don't talk about forever, we just talk about today. Somehow that makes everything fall into place. I don't need a better moment, I don't need a different view. Everything looks brighter standing next to you. Brighter every second when you're close to me. Brighter every reason to believe in what I feel. Love doesn't have to try, it doesn't need a name, it just keeps getting brighter. බලන්න ලස්සනයි. ඔව් ලස්සනයි. අත වශයෙන්ම කිව්වොත් දැන් මූණ දානවා. ඔයව දාන්න කවන්නේ නෑ නේද? නා කුමරිය. අන්නේ ඔයා ෆියෝනද? ඔව් මන් තමයි කියනවා. එපා දැන් මුත් එහෙම හැබැයි ඉතින් පාඩ ගන්න. To nothing when it's just you and me. You don't ask me to be more, you don't ask me to explain. You let me stay exactly who I am. I've seen love feel heavy, I've seen it fall apart, but this feels like sunlight right where I start. Oh, brighter every moment, even on the calmest days. Brighter how you see me in the simplest ways. If this is what love is, I wouldn't change a thing. It just keeps getting brighter with everything. Hi lamai, welcome to our last study session in this video. So guys, ඉතින් මට දැන් තියෙන්නේ ෆිසික්ස් වල තාපය ලෙසන් එකක් තියෙනවා බලන්න. අන්න ඒක බලන්න තමයි දැන් හදන්නේ. මේක තමයි මම මේ දවස්වල ආසාවෙන්ම අහන සින්දුව. ඉතින් මගේ පාඩම් වැඩ ටික ඉවර කරලා මම මේ සින්දුව චුට්ටක් දාගෙන ඇහුවා. එහෙනම් අදට මෙතනින් මම මේ vlog එක ඉවර කරනවා. මොකද තව මේක දිගට ඇදගෙන ගියොත් මේ vlog එක පැයක් විතර දික් වෙනවා. අද vlog එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් thank you. ඒ වගේම අද වීඩියෝ එක ගැන අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ Q&A vlog එකක්. අපි බලමු Q&A vlog එකක් කරන්න. හැබැයි මේ දවස්වල මම චුට්ටක් busy. හරිද? ඒකින්ද අපි තව ටික කාලයක් කරලා Q&A vlog එකක් කරමු. මටත් ඔයාලත් එක්ක share කරගන්න ගොඩක් දේවල් තියෙනවා. අහලා තියෙන ප්‍රශ්න තෝගේ හැටියට. එහෙනම් guys ගිහින් එන්නම් හැමෝම පරිස්සමින් ඉන්න. ඉහින් එන්නම් bye.